හොඳයි ළමයි. දවස් දෙකක නිවාඩුවක් අරගෙන නම විත්තියෙන් ආවා. අද කවද්ද? 19. සඳ. දවස් දෙකක නිවාඩුවක් තිබුණා නේ? ඊට අමතරව තවත් තිබුණා මේ මොකද සිකුරාදා ආවෙත් නැන්නේ 4 දෙනා. නෑ එන්න බැරුව. ඒක නිසා තමයි මම මේ විශේෂ පන්තියක් දාලා ඔයගොල්ලෝ මේ සම්බන්ධව දැනුවත් දෙන්න උත්සාහ කරන්නේ. හරිනේ? හරි. එතකොට අපි එදා කතා කරන අනිත් ළමයි එක්කලා ලෝක ගෝලය ගැන. ලෝක ගෝලය කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා මේ ජීවත් වෙන පෘථුවිය. පෘථුවියට තමයි අපි ලෝක ගෝලය කියලා කියන්නේ. ලෝක ගෝලය ගත්තොත් ලෝක ගෝලය ගැන අපි සඳහන් කරනවා නම් අපේ සෞරග්‍රහ මණ්ඩලය ගත්තම සූර්යාගේ වටේ ග්‍රහලෝක ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් ගන්නවා. සූර්යයාට ආසන්නයෙන්ම තියෙන්නේ බුධ ග්‍රහය. කවුද? බුධ ග්‍රහය. හරි. ඊට පස්සේ බුධ වලින් පස්සේ තියෙනවා සිකුරු. සිකුරු කියන ග්‍රහලෝකය ගැන ගත්තොත් එහෙනම් මොකද අපිට අපේ ග්‍රහලෝකේ පියවැසින් දැක ගන්න පුළුවන් ප්‍රධානම ග්‍රහලෝකය තමයි ඉතාමත්ම පැහැදිලිව දැක ගන්න පුළුවන් ප්‍රධාන ග්‍රහලෝකය තමයි සිකුරු. ඒ කියන්නේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඊට බැහැගෙන යන වෙලාවට බටහිර ආසේ තියෙනවා තරුවක්. දීප්තිමත් තරුවක්. අපි ඒකට කියනවා ඊටබටු ඊටපටු. ඔව් ඊටබටු තරුව. පැහැදිලිද? ඔව් පැහැදිලි සර්. හරි. ඊට පස්සේ ඊට නැගගෙන එනකොට නැගෙනහිර ආස තියෙනවා අපි කියන එකට පහන් තරුව. අහලා තියෙනව දැකලා නැහැ. හරි. හරි. අද එහෙනම් ගෙදර ගිහලා බලන්න ඊට බැහැගෙන යන වෙලාවට ආයෙ නැගගෙන යනවාට බලන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ තියෙනවා බුධ සිකුරු පෘථුවිය. පෘථුවිය කියන්නේ මේ අපි ජීවත් වෙලා ඉන්න ග්‍රහලෝකය. බුධ සිකුරු පෘථුවිය. ඊට පස්සේ අඟහරු. සෙනසුරු. පැහැදිලිද? අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්ටියුන් කියන ග්‍රහලෝක තියෙනවා. හරිද? එතකොට මේ ඔක්කොම සූර්යයා වටේ වාමාවර්තව ඉලිප්සාකාර ගමන් මාර්ගයේ ගමන් කරනවා. ඒ වගේම තමයි ඔය කියන හැම ග්‍රහලෝකයක්ම තමා වටේ භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ තමන්ගේ වටේ මෙහෙම කැරකෙනවා. ඒකින් තමයි අපිට රැඳව එන්නේ. හරිද? මේ ඔය රබර් බෝල් එකක පුතේ. හරි. ඕගොල්ලෝ හිතන්න මේ බලන්න. මෙන්න මේ තියෙන මේ රබර් බෝල් එක ගන්නකෝ. පෘථුවිය හරියට මෙන්න මේ වගේ. රබර් බෝලේ ඔලුවට තියාගෙන විභාගෙ ලියනකොට ලේසි. හරි. එතකොට අදට මම පන්තිය අහවර කරනවා. මොකද මට හදිසි වෙන කටයුත්තක් ඉදලා තියෙනවා. ආයේ හරි. හෙටත් පන්තියට එන්න ඕන. හෙට අපි මේ පාඩමේ ඉතුරු ටික කරලා හැම කෙනාගේම ප්‍රශ්න අහනවා. ඒක අහන්න දැන් මම කිව්ව ටික මම හිතන්නේ නෝට්ස් ටික දාන්නම්. නෝට්ස් ටික දාන්න ඕගොල්ලන්ට මේ ටික එයා කරගන්න. හරිනේ? හරි. ආයුබෝවන් සර්. ආයුබෝවන්. හරි. අද කවද්ද? අඟහරුවාදා. සඳුදා නෙවෙයි අඟහරු. හරි. අද අඟහරුවාදා ඊ අපිට පාඩම ඉතුරු වුණා. මොකද මේකේ හේතුව තමයි අපිට මේ මට හදිසි වැඩ කටයුත්තක් කෙරිච්ච නිසා මම ගියා භාගයට ඔයගොල්ලන්ට පාඩම කියලා දීලා. හරිනේ? හරි. අපි දැන් අද මේ පාඩම ඉතුරු ටික කරලා පාඩම අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අවසානයේදී මම ප්‍රශ්න ටිකක් අහනවා. ප්‍රශ්න ටික හරියට මට උත්තර දෙන්න ඕන. හරිනේ? හරි. අපි බලමු. මම එක පොඩි ෂෝට් නෝට් එකක් දාගෙන ඊය කතා කරපු ටික සූර්යයා වටේ මේ ග්‍රහලෝක ගමන් කරන වාමාවර්තව ඉලිප්සාකාර ගමන් මාර්ගයක. හරිනේ? ග්‍රහලෝක 8කින් සමන්විත අපේ සෞර ග්‍රහ මණ්ඩලය මණ්ඩලයේ තුන්වෙනි ග්‍රහලෝකය තමයි පෘථුවිය. හරිද? හරි. එතකොට අපි ඉන්න ලෝකේ තමයි පෘථුවිය. පැහැදිලිද? හරි. එතකොට පෘථුවිය
ගෝලාකාරයි. මම දැක්ක දිගුල ගෙඩියක් කරමක් හිටිනවා. මෙරි. හරියට මෙන්න මේ වගේ. මේක ගෝලාකාරයි. පැහැදිලිද? පෘථුවිය ගෝලාකාරයි හරියට මේ වගේ. පැහැදිලිද? හරි. එතකොට මම අහන ප්‍රශ්න වලට කට්ටියම ඒක තුළ උත්තර දෙන්න ඕනේ. මම එක එක්කෙනා නම් කීකේ ප්‍රශ්න අහනවා. හරිනේ? හරි. ඊයේ කියපු ටික මම මතක් කරා. ලිප්සාකාර ගමන් මාර්ගයේ ගමන් කරන්නේ සූර්යා වටේ ගමන් කරනවා. ඒ වගේම තමයි තමන් වටේ භ්‍රමණය වෙමින් තමයි ගමන් කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපේ PVS එක දැක ගන්න පුළුවන් ග්‍රහලෝකේ තමයි සිකුරු. ඒක අපිට උදේටත් හවසටත් ඉර බැහැගෙන යන වෙලාවට ඉර නැගගෙන යන වෙලාවට අපිට ඒක ගැනීම හැකියාව තියෙනවා. ඔව් සර්. පැහැදිලිද? හරි. හරි. එතකොට අපි එනවා මෙන්න මෙතෙන්ට මම දැන් ප්‍රශ්න කිපයක් අහනවා. හරිනේ? අපි එහෙම කරමු. සෙවන් කියන්න බලන්න මේ සූර්යාගේ වටේ ග්‍රහලෝක කීයක් ගමන් කරනවද? 8යි සර්. හරි. හිරුන් කියන්න මේ බලන්න මේ ඒ ග්‍රහලෝක කටේ නම් බුධ, සිකුරු, පෘථිවි, සෙනසුරු, ඇයි බ්‍රහස්පති? අන්න බ්‍රහස්පති. ඇයි අඟහරු? ඊට පස්සේ බලන්න මේ සවින් කියන්න බලන්න මේ ග්‍රහලෝක ගමන් කරන්නේ මොන වගේ ගමන් මාර්ගයකද කියලා. ඉලිප්සාකාර ගමන් මාර්ගයක. හරි. කවිස් කියන්න බලන්න ලෝක ගෝලය මොන වගේද කියලා. සර් සඳුදට නම් රබර් බෝලයක් වගේ, අඟහරුවාදට දියුල් ගෙඩියක් වගේ. ඒ